Hi, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට vlog එකක් අරගෙන හිතුවා. ඒකට හේතුව තමයි ගොඩක් අය මට මැසේජ් දාලා තිබ්බා අනේ අක්කේ අයියෝ ඉස්සර වගේ vlogs ගේන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ හේතුව හින්දා මං හිතුවා ඔයාලට මට පුළුවන් විදිහට ඉස්සර වගේ මාස 7-8කට එකක් වගේ නෙමෙයි සතියට එකක් හෝ දෙකක් vlogs අරන් එනවා කියලා. හැබැයි මට තියෙන දුක මට ඒ වගේ ආදරය කරන පිරිසක් ඉන්නවා වගේම මගේ vlogs ඉස්සර ගොඩ අය බලුවා. දැන් ගොඩක් අය බලන්නේ නැහැ. ඒකට හේතුව සමහර විට රීච් එක බැහැලා ඇති. මම vlogs කරන්නේ නැති හින්දා වීඩියෝ එකක් දාද්දි ඒක සමහර අයට රීච් වෙනවා අඩු ඇති. ඉතින් මට සමහරවිට ගොඩක් දුකයි. මම අවසානට දාපු vlogs ගොඩාක් අඩුවෙන් බලලා තියෙන්නේ. ඒත් මම හිතුවා එක දිගට මගේ vlogs බලන්න ආසාවෙන් ඉන්නවනේ. එයාලා වෙනුවෙන් ආයෙම කන්ටිනියු කරනවා කියලා. ඉතින් අද අපි බලමු අද දවසේම මම මොනවද කන්නේ කියලා. මම ඒක තමයි මුලින්ම කරන්න හිතුවේ. ඒක ලොකුවට vlog එකක් විදිහට යන්නේ නැති වෙයි සමහර විට. මම හිතන් ඉන්නවා හවසට කෑම එකක් එහෙම හදන්න. ඒකත් දාලා අද දවසේම මම කන්නේ මොනවද කියලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අපි බලමු ඉතින් කොහොමද මේ මගේ අද දවසේ ගෙවෙන්නේ කියලා. හරි එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න කියලා. අනේ මං ආදරෙන් මම මේ vlog එක කරන්න පටන් ගත්තේ උදේ කිරි එක බීලා ඉවරයි. මට අර ඉල්ලීම හින්දා තමයි කරන්න හිතුනේ. ඉතින් මං උදේට කිරි එකක් හරි කෝපි එකක් තමයි බොන්නේ. මං ඉතින් අද නැගිටිද්දි චුට්ටක් පරක් වුණා. කිරි එක බීලා ඉවර වෙද්දී උදේ 9:00ට විතර ඇති. ඊළඟට ඉතින් මම මේ දැන් බත් එක බෙදාගත්තේ බත් කන්න කියලා. අද උදේට අපේ අම්මා උයලා තිබ්බේ සම්බෝලයි සෝයා මීට්ටුයි ගෝවා තෙල් දාලයි හරිම රසයි. ඉතින් දැන් අපි කමු. දැන් ඉතින් කන විදිය කැතයි අනම්ම නම් කියන්න එපා. ඉතින් මම සාමාන්‍ය කන විදියට තමයි මේ කන්නේ. ඉතින් මං කාලේ වෙලෙද්දී උදේ 11ටත් කිට්ටු වෙලා දැන් 12ට විතර. ඉතින් මට 12ට විතර හිතුණා කූල් මොනවා හරි බොන්න ඕනේ කියලා. හරි මේ තියෙන මම ඔයාලට පෙන්වන්න මම පෙන්වුවේ මේක තමයි. මේක මං හැදුවේ. මේක හදන වීඩියෝ එකක් නෑ. මොකද මම මේක හැදුවේ ඊයේ හවස අපේ ගෙදර පොඩි බණක් තිබ්බා. ඒ බණට එන කට්ටියට දෙන්න හදලා ඉතුරු වෙච්ච එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තමයි මම බොන්න හිතුවේ. මොකද උදේ කිරි එකක් බීපු හින්දා දැන් තේ බොන්න හිතෙන්නේ නැහැ. අනික මම ඩයට් ප්ලෑන් එකකට යන්න කියලා හිතන් හිටියා. හැබැයි ඒක මට වෙන්නේ නැහැ. දවස් 3ක් ඩයට් කරලා ඊට පස්සේ මම අහුවෙන හැම එකම කනවා. මම ඉතින් හිතාගත්තා දැන් අද දවසේ මම මේ වීඩියෝ එක කරන්න හිතුව හින්දා මේ වීඩියෝ එක ඉවර කරලා හෙට ඉඳලා ඩයට් කරනවා කියලා. හැබැයි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් මම දැන් වෙලාව 12යි. මේක තමයි බොන්නේ. මම කේක් කෑල්ලක් ගත්තා. වැඩි කේක් කන්න ආස නැහැ. ඒත් මට අද කන්න හිතුණා. ඒ හින්දා මම මේක ගත්තා. අපි දැන් මේක බොමු. මේක හරිම රහයි. ඔයාලට හදන විදිහ රෙසිපි එක මම පස්සේ වීඩියෝ එකකින් අරන් එන්නම්. හරි මේ කෑම එකෙන් පස්සේ ඊළඟට අපි මොනවද කන්නේ කියලා බලමු. අපේ තාත්තා කෑම කාලා එනකම් මට අපේ කඩේට වෙලා ඉන්න කිව්වා. මට පොඩි ක්‍රේවින් එකක් ආවා මෙතන තියෙන මොනවා හරි කන්න. හරිද? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම අද මොනවද කන්නේ කියලා. ඉතින් මට හිතුණා මෙතනින් කන එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. නැත්නම් ඉතින් අද දවසේ කන්නේ මොනවද කියලා ෂෙයා කරන එක මම බොරුවක් කරා වෙනවනේ. මෙතනින් කාලා ගිහිල්ලා මම මේ ටික විතරයි කෑවේ කිව්වා. ඒ හින්දා අපි බලමු දැන් මම මොනවද කන්නේ කියලා. මම දැන් ඉතින් එහෙම ලොකුවට පැණි රහ කන්නේ නෑ. පැණි රහ කන්න හිතුණත් මොකද දැන් මම චුට්ටකට කලින් අයිස් කොපි එකක් බීලා කේක් එකක් කෑවේ. එහෙම පැණි රහ කෑවොත් මට වෙන ලෙඩක් ඇති. ඒ හින්දා දැන් බත් කන්නත් තා ටිකකින් තියෙන හින්දා දවල්ට මම දැන් මේක කනවා. දැන් වෙලාව ඉන් පෙන්නන්න වලට. පේනවද නම්? දැන් වෙලාව 1:18යි. ඉතින් මම දැන් මේක කනවා. අපි දැන් මේක කමු. මම හරි දෙයක් කියන්න. අහන්න. ඉතින් අපේ තාත්තා මාව කඩේ කියලා යනවනේ. ඒ යන පාරක් ගානේ යාට ලොකු පාඩුවක් එනවා.
මොකද ඉතින් මම මෙතනට ඉන්න ගම මට හිතන ඒවා කනවනේ. මම කාලයක් තිබ්බා සාමාන්‍යයෙන් මෙතනට ඇවිල්ලා හිටියා මොකුත් කන්නේ නැතුව හිටපො. ඒ මොකද කාලේ පායලා. දැන් ආයෙම මැස්සෝ ෆෑන් එක දානවා. දැනුත් මං එහෙම ලොකුවට කනවා කියලා එකක් නෑ. ඒ වුණාට අර හොස්ටල් වල බෝඩින් වල ඉඳන්දී කන්න ඇත්තටම ලොකුවට ඉතින් එහෙම ගන්න කරන්නේ නෑනේ අපි. ඒ හින්දා ඉතින් මං ආපුවම දැනුත් ඉඳලා හිටලා මේ වගේ දෙයක් කනවා. හැබැයි ඉතින් ගොඩක් පෙන්රහණ එහෙම නම් කන්නේ. අහන්නකො ළමයි. මම දැන් මේ තාත්තගේ ෂොප් එකේ ඉඳලා ආවේ. හරිද? මට වතුර බොන්න හිතුණා. මට එතකොට මතක් වුණා මං අද දවසේ කන්නේ මොනවද කියලා නෝනත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම බොන දේවල් එක ඇතුළේ ෂෙයා කරගන්න එක වැරදිද දන්නේ නේද? කමන්නේ ඒක. මම වතුර බොන එක නම් හැම වෙලේම බොන පාරට මම බිව්වා කියලා නම් වීඩියෝ කරේ නෑ. කන දේවල් ගැන විතරක් නම් ෂෙයා කරන්නේ. මම දැන් දේවල් දෙකක් විතරනේ කාලා තියෙන්නේ. දෙක නෙමෙයි බත් කෑවා, කේක් කෑවා. දැන් ජම්බෝ පීනට් කෑවා. එච්චරයි. කමන්නේ. ඉතින් තාත්තා කාලේ ඉවර වෙලා මම එද්දිත් 1:40ට විතර ගෙදර. ඊට පස්සේ ඉතින් මම දැන් 2ට විතර මේ මටත් හිතන කන්න ඕනේ කියලා. අපේ අම්මා කෑ ගහනවා. ඉතින් මම මේ දැන් කන්න ගද්දි 2:10ට විතර. මොකද මං ගෙදර ආපු ගමම කන්න ගත්තේ නෑ. අපි දවල්ට කන්නයි හදන්නේ. ඇත්තට මම වෙලාව පොඩ්ඩක් හයියෙන් කෑ ගැහුවේ. එතකොටත් අපේ අම්මයි කතාව නවත්තයිද කියලා බලන්න. හැබැයි එයා එහෙම නැවතුත් නෑ. එයා ඉතින් ආයේ කතාව දිගටම කරගෙන ගියා. දැන් ওই 2ට විතර ගියා තමයි මම පෙන්නුවේ. දැන් මං කන්නේ ඉතින් අඹ මාළුවක් හදලා තිබ්බා. ඊට පස්සේ උදේ හදපු ගෝවා තිබ්බා. ඊට පස්සේ වෙරලා අපේ අම්මා කෙසෙල් මුව වගේක් හදලා තිබ්බා. අය අපේ ගෙදර වැව් මාළු වෙලා තිබ්බේ. හැබැයි මම වැව් මාළු කන්නේ නෑ. ඒ හින්දා ඉතින් මම බිත්තරයක් බැදගත්තා. ওই ටික තමයි මම දැන් දවල්ට කන්නේ. රස්නේ මම මොකද දැන් තමයි මම බිත්තරේ බැදගත්තේ. ඉතින් අපි බලමු දවල්ට අපි කෑවට පස්සේ අපි හවස් අරුවේ මොනවද කන්නේ කියලා. මට චුට්ටක් නිින්න ගියා. කාලේ ඉවරනට පස්සේ ඉතින් මට චුට්ටක් නිින්න ගියා. දැන් වෙලාව 4ට විතරම කිට්ටුයි. මම නැගිට්ටේ. මට ආසාවක් ආවා අම් චට්නියක් කරන්න. දැන් හදමු එක. මසානේ මගේ අපිට. යා. වැරදුනා ළමයි අඹ චට්නියක් නෙමෙයි මං අඹ අච්චාරුවක් හදන්න ඕනේ කියලා තමයි කියන්න ගියේ. ඊට පස්සේ ඉතින් මං දැක්කම මේ ජම්බු ගහේ පොඩි ජම්බු ගෙඩි දෙක තුනකුත් තියෙනවා. ගොඩක් නම් තිබේ මල්. ඊට පස්සේ මං ඒ ජම්බු ටිකත් කඩා ගත්තා. ඊට පස්සේ මම ආවේ චෙරි ගහ ගාවට. චෙරි ගහ ගාවත් චෙරි ගෙඩි ගුඩ තිබ්බ මං දැක්කා චෙරි ගහක් පිරීලා ඉදිලා ඉතින් බිමත් වැටිලා මං හිතුවා චෙරි ටිකකුත් කඩා ගන්නවා කියලා. අඹ අච්චාරුව විතරක් කනට වැඩිය මේ ඔක්කොම එකතු කරලා හැදුවොත් රසට තියෙයි කියලා හිතුණා. ඉතින් මේ ගහේ ගොඩක් චෙරි තියෙන හින්දා මම මේ බලන්නකො ඇත්තටම රතු පාටට ලස්සනට තියෙනවා. ඒ හින්දා ඉතින් මම අච්චාරුව තව රස වෙන්න චෙරි ටිකකුත් දානවා කියලා හිතුවා. දැන් මේ ටික ඔක්කොම අරන් යමු අපි. පොඩි අඹ ගෙඩියකුත් හොයාගත්තා. හොයාගත්තා කියන්නේ අපේ වත්තෙන් කඩන් ආපු ගෙඩියක්. ඉතින් මේකත් අපි ඇඩ් කරමු අච්චාරුවකට. ඉතින් ඔයාලා හැමෝම අච්චාරු හදන්න දන්න හින්දා මම මේක මහ ලොකුවට ඉතින් එක්ස්ප්ලেইন කර හදන්නේ නෑ. මේ ටික ඔක්කොම කපලා දාගත්තා. දැන් මුලින්ම මම මේ දාගන්නේ ගම්මිරිස් කුඩු. ඊළඟට අපි ලුණු කුඩු දාගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු. ඊළඟට සීනි දාලා වතුර චුට්ටක් දාලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම හිතන්නේ වතුර දාපු එක මගේ වීඩියෝ වෙලා නෑ. ඉතින් ඒ විදිහට දාගෙන මම ලස්සන භාජනයකට දාගත්තා. ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා. දැන් අපිට මේක කන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අච්චාරු එක මාරම රහයි. මම ඊට කලින් කාලා තියෙනවා. ඉතින් අපි දැන් කමු. ඇත්තටම මේ අච්චාරු එක කන්න ගත්තාම කාගෙන යන්න හිතෙනවා. මට දැන් මේ වොයිස් කරද්දිත් ඒ රහ මතක් වෙලා කටට කෙරවුණා. ඉතින් මම මේක අම්මා නම් ඉදී අම්මා නම් කන්නේ නැහැ වැඩි. අක්කටයි මල්ලිටයි තාත්තටයි දීලා කන්න තමයි හිටියේ. තාත්තට නම් ඊට පස්සේ දුන්නා. මම පුදුම තරහ රහයි. මම මේක කාලා ඉන්න එහෙනම්. ටොටිපෙදී. නෑ කන්නේ ගත්තේ නෑ. අක්කට දෙන්න යන්න විදියක් නෑ. මල්ලි හිටියේ නෑ. ඉතින් මේ අවසානට කන්න ඇවිල්ලා දැන් මට බැන යනවා. ඉතින් දැන් වෙලාව 5යි ගානකට වගේ මට චීස් කෑල්ලක් කන්න හිතුණා. ඉතින් මම මේක කෑවා.
ඉස්සර වගේ මට වීඩියෝ කරන්න තේරෙන්නේ නෑ වගේ නම. අද ඉතින් පොඩ්ඩක් වැස්සා. ඒ හින්දා දැන් 6ට විතර ගොඩක් කලවර වෙලා හම්බුණා. ඊළඟට අම්මා ඒකත් මට දොඩම් දුන්නා. මේ පැණි දොඩම්. ඉතින් ඒකත් කෑවා. කන එකෙන් කෑල්ලක් දෙන්න කියන්නේ. කඩලා දෙන්න. ඔයාලගේ වලටත් ඉතින් මේ වගේ ඇත්ති කවදාද කන්න ගෙනාවුවාම එක එකක් ඕනෙමනේ. ඉතින් මේ මල්ලි ගෙනාපු චංකි චොක් එක මම ඉතින් ඒකිලු කෑල්ලක් කෑවා. ඉතින් ඒකත් මම වීඩියෝ එකට ගත්තා. මේ ටික තමයි මම දැන් කන්න හදන්නේ. රැයට උයනවා. මම හිතුවේ අද වෙන මොන හරි කෑමක් හදනවා කියලා. ඒත් හදන්න බැරුණා. මම දැන් මේක කනවා. වුණොත් විතරක් මම රැයටවත් කනවා. නැත්නම් ඉතින් මේකෙන් ඉවර කරනවා. අපි බලමු මොකද කරන්න කියලා. දැන් මේ ආප්ප ගෙනාවෙත් මල්ලි මෙතන බිත්තර ආප්පෙකුයි ප්ලේන් ආප්පයයි ඉතින් මොකද කෙසෙල් ගෙඩියයි ඔක්කොම තියෙනවා. මේ ටික කෑවම නම් හොඳටම බඩ පිරෙයි. දැන් රෑ 7යි කාලට විතර. ඉතින් මං හිතුවේ නම් මේ ටික කාලේ වුණාට පස්සේ ආයෙම කන්නේ නැහැ කියලා. ඇත්තටම උණ දේ බලන්නකො ළමයි. ඇත්තට මේ ආප්ප හරි රසයි. ලුණු තරම් ගොඩක් සැරයි හැබැයි. අම්මෝ කට දානවා. පුදුම තරම් සැරයි. හිතුවට වැඩිය ලුණු මිරිසල. ඉතින් අදට vlog එක එන් කරන්න තමයි හිතුවේ. මොකද මම රැයට කන්නේ නැහැ කියලා හිතුවා. මොකද හොදට මගේ බඩ පිරিলা. මම දන්නවා මම රැයට කොහොමද කන්නේ නැහැ කියලා. මම හිතුවා රැයට කන්නේ නැහැ කියලා. මොකද එයාගත් මහත් වෙනවා. ඒ හින්දා මට මම ගොඩ කාලෙකින් ආප්ප කෑවේ නැහැ. ඒ හින්දා මට අද ආප්ප කන්න ආස හිතුණා. ඒකයි මම අද ආප්ප කෑවේ. ඉතින් මම තාම වොෂ් එකක් දාලා නැහැ. උදේ වොෂ් එකක් දාගත්තා. මම නෑවේ නෑ අද මොකද මට අද හොඳටම සෙම හැදිලා ඉන්නේ. ඒ හින්දා ඉතින් දැන් මම මගේ ස්කින් කෙයාර් ටික අද කරන්න ඕනේ. මොකද මම හෙට පොඩි ගමනක් යනවා. ඉතින් ස්කින් කෙයාර් ටික කරලා මම හොඳට වොෂ් එකක් දාගෙන අවිල දැන් නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් මම අද vlog එක එන්න කරනවා. එහෙම ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. ඇත්තම කිව්වොත් මම vlog එක එන් කරනවා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කියලා කියලත් මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මොකද කරේ කියලා බලන්නකෝ. මම රැට චුට්ටක් විතර බෙදාගෙන කෑවා. ඔහොම තමයි ඉතින් මගේ හැමදාම ඩයට්. ලස්සන vlogs මීට වැඩි ලස්සන vlogs අරගෙන එන්නකම් ඔයාලා මාත් එක්කම ආදරේ නැදිලා ඉන්න කියලා හිතනවා. එහෙනම් අදට ගිහින් එන්න. බයි.